කොහොමද යාළුවනේ? ඉතින් මම අද හිතුවා කරවල ටිකක් තෙල් දාන්න මගින් කියලා. ඉතින් රත්නේ තෙල් තාච්චිට කරවල ටිකක් දැම්මා. ඊට පස්සේ මම ටික වෙලාවකින් සුදු ලුණු එකතු කරා. හැබැයි තෙල් දානකොට ටිකක් වහන්න මොකද තෙල් විස් වෙනවනේ. ඊට පස්සේ මම ඒකට තක්කාලි දැම්මා. මම අර තක්කාලි ටිකක් තෙල් එකටම බැදෙන්න තමයි දාන්නේ. මම හරි ආසයි තක්කාලි ටිකක් කර වෙලා වගේ තියෙනකොට ඒකට මම තව පොත්ති එක කරලක් විතර ගියනවා. ඒක පොත්ති හරි කරයි. අමුමිරි කියන්නේ කරපිට ගන්නවා. හොඳට මම මික්ස් කරනවා. ඒ අතරතුර මම ටිකක් වහනවා. මොකද දුම් ගතියක් වැඩි ටිකක් තෙලුස් තියෙන වගේ ගත්තා. දැන් බලන්න හරි ලස්සනට පිච්චිලා තිනවා. ඔන්න දැන් මම කෑලි මිරිස් දැම්මා. කෑලි මිරිස් එකයි දැම්මේ. ඊට පස්සේ ලුණු දාලා හොඳට මික්ස් කරන්න. කැමති පොඩ්ඩක් ලුණු ටික අමු ගතියට වගේ තියෙනවා. අන්න දැන් නම් රෙඩි. මේ වීඩියෝ එක ලයික් කරලා ෆලෝ කරන්න යාළුවනේ.